Hello, welcome boys and girls. සතත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි play කරන්න හදන්නේ Carnage Wars කියන game එක. මෙතන තියෙන්නේ game එක. මේක MB 440ක් වෙනවා. අපිට multiplayer එකක් පුළුවන්, offline play කරන්නත් පුළුවන්. ඒක තමයි තියෙන වාසිය. යාළුවොත් එක්ක play කරන්නත් පුළුවන්. මේක හදලා තියෙන්නේ Free Fire විදියටම තමයි. අර හෙලිකොප්ටර් මේ ප්ලේන් එකෙන් පයින් එකේ ඉඳන් සාමාන්‍ය ෆ්‍රී ෆයර් විදිහට තියෙනවා. ඒ වුණාට ඉතින් අර තරම් ග්‍රැෆික් ගේම් ක්වොලිටි නැහැ. ගහලා බලන්න අනිවාර්යෙන්. එහෙනම් අපි ගේම් එකට ගිහිල්ලා බලමු මොකද්ද තත්ත්වය කියලා. Let's go. යාළුවනේ මම මේ කියන්න ඕනේ මම සබ්ලා 200 ගෙවුවා. මම සබ් කරපු හැමෝටම බොහොම ස්තුතියි. දිගටම රැඳී සිටින්න. ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් බොහොම ස්තුතියි සබ්ලා 200 ලබා දුන්නාට. මේකේ වාහනයටන් එලවන්න පුළුවන් මේ හෙලිකොප්ටර් කියනවා. ඒක තමයි ඉතින් පොඩි සුපිරියට තියෙන්නේ මේකේ. මේකෙත් මේ කැරක්ටර්ස්ලා එහෙම ඉන්නවා මේකේ සාමාන්‍යයෙන්. තව මේකේ ඉමෝටුත් තියෙනවා වගේ අංගවා. දෙකක් තුනක් තියෙනවා. මේක තව එකක් තියෙනවා. එකක් ඉමෝට් එකක් තමයි. තව ඉමෝට් එකක්. ඉමෝට් සෙට් එකකුත් තියෙනවා ඉතින්. ආතල් නැටිල්. එහෙනම් අපි මේකේ මේ බැටල් රොයල් වගේ මිනි බෙටා රොයල් කියලා මිනි රොයල් එකක් තියෙනවා. මේ අපි ඩිස්කෝඩ් ගහන්න පුළුවන්, ඩෝ ගහන්න පුළුවන්, සෝලෝ ගහන්න PUBG සීන් එකක් තියෙනවා පොඩ්ඩක්. තව මේකේ කස්ටම් ගන්න සීන් එකක් තියෙනවා. කස්ටම් එක ක්ලෑෂ් ස්කොඩ් CS වගේ නිකන් ගහන්න එහෙමත් පුළුවන් මේ. අපි බෙටා රොයල් එකක් කියලා බලමු ඉස්සෙල්ලාම. ඒක තමයි තාත්තේ ඉතින් ඉන්නේ. වොයිස් එක නම් අවුල් යාළුවනේ පොඩ්ඩක් ගණන් ගන්න පස්සේ මම හැදිලා ඉන්න මේ දවස්වල මේ වෙනවනේ. Free Fire සිග්නල් එක හදලා තියෙන්නේ PUBG මිස්ටර් කරලා වගේ. ආට ඉතින් අර තරම් ක්වොලිටි එක නෑ. ඉතින් වාහනේට අදිලා වාහනේ පැදලා බලමු. හෙලිකොප්ටර් එකක් පැදලා පිස්සුවක් තියෙන කොට ඉන්නේ. ඔය යට තියෙන පෝට්ටුත් තියනවා ගියාංගුව. පීනා යමු අපි වතුර දිගේ. පොඩ්ඩින් අපි පොඩි ලූටක් ගහන්න ඉස්සෙල්ලා. හදිස්සිය මොකෙක් හරි කාලා ගන්න කාව. හෙලිකොප්ටර් එක තියෙනවා අපි ඒරවල බලමු. නම් පොඩි හෙලිකොප්ටර් එකක් යාළුවනේ. කමන්නේ එලවලා බලමුකෝ අපි. ඕම් හෙලිකොප්ටරේට කොහමද ආතල්නේ? ෆෝන් ගාපුවම මගේ සෙට් එක එනවා කියන්න බෑ. කික් මාරක අපේ කික් නේ දෙතුන්ගෙන් මාව හරි අපි උන්වත් දාන් යමු පිස්සුවක් කෙලින්නේ. මේකේ මිඩ්ජෙට් රිටර්න් තියෙනවා වෙඩි තියෙනවා බා. අපි බලමු. අපි ගිහලා ඉවරෙන් කියලා තියෙනවා. බෝට්ටුවක් තියෙනවා බෝට්ටුව කියලා බෑ. ඔයාට මොකද ගේම් එක ගැන හිතෙන්නේ? හොඳයිද? තත්ත්වය කොහොමද? පස්සේ
Oh no. ඉවරයි. අන්න තියෙන ඉවරෙන් කිය. අල්ලමු ටාගට් එක. මිස් වුණානේ යාළුවනේ ඉතින්. ඌව නැත්තම් අර එනින් ඉන්න ඕවා අල්ලගෙන අපිට පාරක යන්න නෑ ඊට පස්සේ. ඉවරයි. අපි දැන් ඉවරෙන් කිව්වෙත් පැදලා බලමු ඔන්න. අපේ අනිත් එක හරියට ගත්තා. ඉන්ඩිපෙන්ඩන්ට් ගියා එහෙනම්. පේනව නේද තාත්ති. අර විතරක් කරමු අපි. ඉවරුන්නේ නෑ නේ. ඒකත් චුටි වන්දිය යන්කෝ අල්ලගන්නම් දෙන්න. අතර වටේටම තියදයි. ඕ වෙඩි කිනා. අම්මෝ ගියා වෙඩි කිනා. වල පේනනේ මැප් එක. මැප් එකේ මේ එහෙට මෙහෙට යනවා මිග්ජේ. නගම ඉතින් අපිට තියන් යනවා උන්ට ඉන්න බෑනේ. අම්මට එනවා යාළුවනේ සපටම. ඉන්නේ ඇතුළේ අම්මට සීකිනි ගන්නවා. කමන්නේ. අපේ හෙලිකොප්ටර් එකක් නේ. අයියා. එහෙම කරමු. අපි ගන්න එකක් අරන් ගිහලා කිල් ටිකක් පන්නනවා. මේක හීල් කරන්න පුළුවන් සෙට් එක. අතන පේනවා රතු පාට කතිර. දැන් අපේ එකට වැදිලා ඉන්නේ කියලා. ස්නයිපර් එකක් ගත්තාම හිටියා. MP40 අම්මා අම්මට RPG එකක් තියෙනවා. ඉතින් නේද? let's go. උඩට. ඩාට්. let's go. යටත් තුන්නේ නෑ. යටත් තුනා වගේ රන්න. කොඩ්ඩවල ඉන්න ගෝස්ට් සීන් එකක් වෙනවනේ පොඩ්ඩක් හැබැයි යාළුවනේ. මං හිතන්නේ අර මගුලෙන් වෙරිගෙන අපි උඩට ආවා. දැන් තියෙන්නේ ඉතින් ස්නයිපර් වැඩ තමයි ගන්න ස්නයිපරේ. අම්මට සෙරේ මං හිතන්නේ ස්නයිපරේ නෙමෙයි. ඕක මිනිස්සයා ගඟට දාපුවම ටිකලායි පුපුරනවා බෝම්බරන් අර කැලිය නැටාට තියෙන්නේ. අන්න බඩේ. ඉවරයි. මේක ඇද්දන් යන්නේ බං වැදුනාම අර බලන්න. හරි. අපි වාහනේ කරල්ලමු. ටාගට් එක. ඔයාලට මොකද හිතෙන්නේ? උපරිද අතට ඉන්නවා. වාහනයක් තියෙන අපි ඒක කරල්ලමු පුපුරන්න. අප්පා ඒක ළඟට යන්නේ. ස්නයිපරයක් නෑ අපිට යාළුවනේ. ඔය යාළුවනේ වාහන ගොඩක් පේන ඇති ඔයාලට දැනටම විනාශ වෙලා තියෙනවා. දැනට ඉවරයි ඉතින් වාහන සෑහෙන ප්‍රමාණයක්. ෂෝන් එකක් එනවා කියන්නේ. පත්ත මාතල්ලා. වෙඩි තියෙනවා. කවුද වෙඩි කියන්නේ? ඒක ගන්න නෑ යාළුවනේ. කපුටා වෙඩි තියෙනවා. හරි කපුටා දැන් ගියා දුන කපුටා ඉවරයි තවද. ඒක රස විඳින්න පුළුවන්. 1 2 3 කියන්න කලින් වැඩේ වුණා ඉතින්. කමන්නේ. දැන් එතන මොනවද නැද ලූට් කරලා. ස්කාරල් ඇතිවිලා. මේව කරමු. ස්කාරල් එක ගමු. දැන් හැටියට වටිනවනේ. ෂෝන් එකක් තියෙනවා යාළුවනේ. මේකට ස්නයිපරයක් හයි කරලා තියෙනවා. පේන රතු ෂෝන් එක වල. මාරම සීන් එක. එහෙනම් අපි ගිහලා බලමු. අතරට කොට හොයදලේ. නැද්ද වාහනේ පුපුරන්න බෝට්ටුවක් තියෙන ඉවරයක් කරලා ගම් බෝට්ටුව. අපිට අතපය තියන් ඉන්න බෑනේ යාළුවා. ඉතින් මේකනේ ප්‍රශ්නේ. මේ ගේම් එක ගාලා බලන්න අනිවාර්යෙන්. සුපිරි. ඉතින් සුපිරියක් තමයි. The boat was going down. Let's go. මම දැන් මායි තව එකක විතර ඉන්නේ ඉතුරු වෙලා. අතන එකෙක් ඉන්නේ. කවුද මල්ලි උඩ ඉඳන් කියන්නේ? අක්කා. හරි ඉවරයි. එයත් ඉවරයි. P5 ගහපුවා අපිට මේවා මොනවද මල්ලි? මොනවද?
කෝ අපේ අනිත් නිල සාමාජිකයා නැද්ද? මොකද ඔයාලට මේ ගේම් එක ගැන හිතෙන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා එකක් දාන්න. පුළුවන් යාළුවෝ ෂෙයා පාරක් දාන්න ඉතින් බලන්න. ඕ බං අනිත් එක. නෑ නේ බං. තව එකක් අපි ගැහුවා ඉවරයි ගේම් ඉවරයි. easy game. නෑ ගාලා නෑ. victory. nothing bro nothing ඉතින්. අපි CS එකකුත් ගහලා අතට ගේම් වීඩියෝ එක නවත්තමු. මං තමයි MVP මේකේ. match result. unranked match. ගිල්ල බලමු. අයන් කේජ් වගේ සීන් නැති ලෝන් උස් කලවලු. මේකේ බම් පහක් ඉන්න එක පැත්තකනේ. කවන්නේ අපි ගේම් එකට ගිහලා බලමු එහෙනම්. මොකද තත්ත්වේ. අම්මපස්සේ. ඉසනේ වගේ. අතල මැෂින් ගන්න එකක් තියෙනවා. කොයි ඉතින් කවුරුත් නැහැ. මැෂින් ගන්න එක ගමු. අතර වටේටම තියන්නයි තියෙන්නේ ඊට පස්සේ ඩොන් කවුරුත් නැහැ. ඉන්න වගේ හදන කට්ටිය. let's go. අප්පට කිලි මොකද දුන්නේ කොහෙද මේ? බයටනේ. කොයි හතරකෝ? හතුරු හොයන්නත් බෑ හොඳේ උමන්නත්. තර වටේටම තියෙනවා. ඔය එන්නේ හතුරු මං හිතන්නේ. ඉතින් බෑ යාළුවනේ. Tiba-tiba Tawadinnya enggak. Tawadinnya nih මොකක්ද බං ඒ? What the hell? මේ මොකද? ඌවිති උට පෙවුන්නේ නැහැ කියලා නේද? අනේ පව්විති. මේ නේ බඩු. ඉවරයි. ඒ මු හොල්මන් වගේ බං එන්නේ ආත්මාව. How sad. මං ඉවරයි. මරුණාට පස්සේ අඩු මේ මොකක්ද බං මේ අර මරුණා පණ දෙන එක නේ බං. අරුණු තොල්මන් වගේ ආවේ ඒක තමයි. මම ඉල්ලා දින්නේ. What the hell? Eliminated? මම මරුණාද බා? මට ඒක තේරුන්නේ නැහැ. කමන්නේ. මම කිල් 6ක් දාලා තියෙනවා. end. මේකේ බං V5 වල තියෙන අන්තිමටම ගාන ෂොට් එක. එහෙම ෂොට් එකක් තියෙනවා මේ.
අන්තිම ලේබින්දිය කොහොම තමයි උට ගහලා ඉවරයක් කරන ෆයිනල් ෂොට් එක. ආතල්නේ අපි තව බෙටර් රෝල් එකක් යන්නේ බලන්න ආතල් එකටත් එක්ක එකක් ගහන්න පුළුවන් තාම. ඒකකුත් බැරි වෙයි. තව විනාඩි 5ක් වගේ දාම මම ඉන්නේ. මතක් කරන අය තමයි සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් පාරක් දාන්න. ඊගාට ඕන ගේම් එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මේකේ නම කානේ ජෝස් MB 440. Let's go. තව ඩිංගේ බඩු. අපි කාර්යයක් කරන් යනවා. මම දැක්ක කාර් එකක් කෙනවා මේ. මේක පැදලා බලන්න ආසෙ හිතේ. මේක එලවන්න කියලා අපි මේක පිළිගන්නේ. දැන් අපි එකට කතා කරමු. පොතේ හිතේ දැන් ඉන්නේ. එන්නේ නැහැ කියංගොම ඔක්කොම මරලා. ඕ සික් කමන්නේ. ඕ ඉටි වැදුනා. යාත්‍රියට හාල් කරන්න බලන් ගන්න එකක් වගේ. මොනවා රිවයිව් කරපන් කවුරුද එදිරි. පාරුනේ නම් ඉවරයි. මරපන් ඉවරයි යාළුවනේ. එහෙනම් අය රෝස් ෆෝන් එකකින් ඉන්න බෑ. BX සිස්ටම් ගේම් එකේ. ඔයාලා දැක්කනේ දැන් ගේම් එකේ තත්ත්වය. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් එකක් දාන්න. එහෙනම් අදට මම වීඩියෝ එක සමුදෙනවා. අලුත් ගේම් එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්.